සුබ දවසක් හිමිකාරයන් උඹයි කතාවේ දෙවැනි කොටස. චාරිත්‍ර ටික හරියටම කරන්න අප්පච්චිට ඕන වුණ නිසා අපේ විවාහ මංගල්‍යය හරි චාම්ව ලස්සනට අපි සැලසුම් කරා. මගේ මහත්තයා වෙච්ච නිසල් මට ආස විදියට හැමදේම කරගන්න නිදහස දුන්නා. කෙල්ලෙක්ට පොඩි කාලේ ඉඳලම හරි ආසාවක් තියෙනවා මනමාලියෙක් වෙන්න. මම ඒක දැක්කේ අපේ නංගිගෙන්. එයාට මාර ආසාවල් තිබුණා එයාගේ වෙඩින් එක වෙලාවේ. ඉතින් මම දැන් දන්නවා මගේ මැනිකටත් එහෙම ආසාවල් තියෙන බව. එදාට ඔයාගේ දවස ඔයාගේ හිතේ තියෙන හැම හීනයක්ම අඩුපාඩු නැතුවම හැබෑ කරගන්න. ඒවට යන වියදම ඔයාගේ අප්පච්චි මමයි කරනවා. ඔයාට උදව්වට මගේ පවුලේ හැමෝමත් ඔයාගේ පවුලේ අයත් ඉන්නවා. ඉතින් ඔයා ආස කරපු මනමාලි හීනේ හැබෑවක් කරගන්න. නිසල් කිව්වේ එහෙමයි. නිසල්ගේ අම්මා තාත්තා නංගිලා වගේම මගේ අම්මා අප්පච්චි මල්ලි කොල්ලා හුඟක් උදව් කරා අපේ වෙඩින් එක ලස්සනට කරගන්න. මම හිටියේ හුඟක් සතුටින් එදා. අපි හනිමූන් එකට ගියේ බෙලිහුල්ලෝ තිබුණ ලස්සන තානායමකට. මට හරි ආසාවක් තිබුණා ලස්සන හනිමූන් ටුවර් එකක් යන්න. ඉතින් අපි එක දවසෙන් වෙඩින් එක සහ හෝම් කමින් එක ඉවර කරා දවල් සහ රාත්‍රී සාද දෙකකින්. ඔයා දොයි යන්න මැනික හුඟක් මහන්සි වෙලාන ඉන්නේ. අපි බෙලිහුල්ලොයට ගිහින්ම නෝටි වැඩ කරමු. මගේ නළල ඉමින ගමන් නිසල් එහෙම කියද්දී මට හිනාවක් ගියා. ඒ මොනවද අපි කරන නෝටි වැඩෙහි ගිහින් මම ඇහුවේ නිසල්ගේ පපුවට බරවෙමින්. තියෙනවා ඒව කියන්න බෑ කරලම පෙන්නන්නම්කෝ. එහෙම කියපු නිසල් මාව තදින් තුරුල් කරගත්තා. මහන්සියටම අපි දෙන්නට එහෙමම නින්ද ගියා. පහුවදා උදේ 8ට විතර තමයි ඇහැරුණේ. ඉතින් නිසල්ගේ අම්මා හදලා තිබුණ රසම රස කෑම ටිකකුත් කාලා අපි බෙලිහුල්ලොය යන්න පිටත් වුණා. මම ඇත්තටම හිටියේ හුඟක් සතුටින්. ජීවිතයේ ආදරය, ප්‍රේමය සහ සතුට කියන්නේ මොකක්ද කියලා ඇත්තටම අත්විඳිමින් මම හිටියේ මේ වෙනකොට. මගේ හිතවිලි හරීම ලස්සනට තේරුම් ගන්න නිසල්ට පුළුවන් බව මට දැනුණා. මම කටින් නොකියන මගේ හුඟක් අවශ්‍යතා නිසල් හරි අපූරුවට තේරුම් ගනිමින් හිටියා. අපි යන අතරමඟ මම හුඟක් ආස කරපු කෑම බීම නිතරම අරන් දුන්නා නිසල් වාහනේ නවත්තමින්. ඒ වගේ නතර කරපු එක තැනක පොඩි කඩයක් තිබුණා. ඒකේ තිබුණේ බඩේරිඟු. මම බඩේරිඟු කන්න ආස බව නිසල් දැනගත්තේ කොහොමද කියලා ඇත්තටම මට පුදුමයි. ඉතින් අපි බඩේරිඟු ගන්න බැහැලා ගියාම එතන හිටපු කාන්තාව මට හුඟක් දැකලා පුරුදුයි කියලා හිතෙන්න ගත්තා. ඒත් මට එකවරම මතකයට ආවේ නෑ ඒ කවුද කියලා. බඩේරිඟු කරලක් කකා ඈත කඳු දිහා බලන් ඉද්දී ඒ ගෑනු කෙනා ආවා මගේ ළඟට හිමිහෙමින්. වැරහැලි ඇඳුමක් ඇඳගෙන හිටිය යාගින් පෙනුනේ හරි දුක හිතෙන පෙනුමක්. මිස් මේ මම දෙයක් අහන්නද? එයා ඇහුවේ හරිම බය අඩු විදියට මගේ දිහා බලලා. මගේ ඉන වටේට නිසල්ගේ අත දාගෙන මාවත් තුරුළු කරන් හිටිය නිසලුත් එක්කම මම හැරුණා ඒ පැත්තට. අහන්න අක්කේ මම සුහද විදියට කිව්වේ එයාව තවත් අපහසුතාවයට පත් කරන්න හිත දුන්න නැති නිසයි. මිස්ගේ නම කසුනිද? ඒ කාන්තාව එහෙම අහද්දී මට පුදුම හිතුණා. එහෙනම් මටත් මෙයාගේ පුරුදු බවක් දැනෙන්නේ එයා මාව අඳුරන නිසයි කියලා මගේ හිත කිව්වා. ඔව් අක්කේ මම කසුනි තමයි. ඔයා මාව දන්නවද? මම hina වෙලා එහෙම කියද්දී එයා ඔළුව ඉහළ පහළ කරේ ඔව් කියලා හැඟවෙන්න. ඔයා කොහොමද මෙයාව අඳුරන්නේ? බය නැතුව කතා කරන්න. අපි බනින්නේ නෑ ඔයාට. නිසලොත් හරිම සුහද විදියට එහෙම කිව්වා. මම සුදීරව බැඳලා ඉන්නේ. මිස් දවසක් සුදීරගේ ගමේ ගෙදර ආවනේ.
ඒ කාන්තාව කියද්දී මට මතක් වුණා එදා සුදීරගේ ගෙදරදී මම එයාව දැක්ක බව. ඒ කාලේ මෙයා සුදුවට ලස්සනට හිටියත් දැන් කළු වෙලා ඇදිලා ගිහින් නිසායි මට එකවරම අඳුර ගන්න බැරි වෙන්න ඇත්තේ කියලා මගේ හිත කිව්වා. නිසල් මුල ඉඳලා අගටම දැනන් හිටියා සුදීරගේ කතාව. ඉතින් නිසල් තව ටිකක් එයාගේ අත තද කරලා මාව එයාගේ ළඟට කරගත්තා. නිසල් හිතන්න ඇති මම අප්සෙට් වෙයි කියලා. ඒකයි නිසල් මාව තවත් තදින් අල්ලගන්න ඇත්තේ. එයා හැමදාම කියනවා වගේ මගේ ජීවිතයේ අමාරුම තැන්වල එයා හයියට මාව අල්ලගන්න හිතන්න ඇති. බබී ඔයාට යන්න ඕන නම් අපි මෙතනින් යමු. නිසල් මගේ කනට ලං වෙලා රහසින් වගේ කිව්වා. මට හීනි හිනාවක් ගියේ මට වඩා කලබල වෙලා ඉන්නේ නිසල් බව දැනෙද්දී. එපාරන් අපි කතා කරමු මෙයා එක්ක. මට ගානක් නෑ දැන් ඒවා. මම අවුල් වෙන්නේ නෑ. මම hina වෙලා කියද්දි නිසල් තේරුම් ගත්තා මම කිසිම විදියකට අවුල් වෙලා නැති බව මේ කතාවත් එක්ක. නිසල් හරිම ආදරණීය විදියට hina වෙලා මගේ අතින් අල්ලගත්තේ මට තවත් පුංචිම හරි ගැස්මක් තිබුණා නම් ඒක පහ වෙන්න කියලා හිතන් වෙන්න ඇති. මම දන්නවා නිසල් මගේ අමාරුම තැන්වල මාත් එක්ක ඉන්න සැමියෙක් බව. ඉතින් කියන්නකෝ අක්කේ කොබෙයිගනිය දිහා හිටපු ඔයාලා කොහොමද මෙහෙට ආවේ? කෝ ඔයාගේ බබා? කෝ සුදීර? මේ මගේ හස්බන්ඩ්. ඊයේ තමයි අපේ වෙඩින් එක තිබුණේ. අපි මේ හනිමූන් වලට බෙලිහුල්ලොය යන ගමන්. hina වෙවි ගිරවියක් වගේ මම කියෙව්වේ හුඟක් සතුටින්. ඇත්තටම මම පසුතැවුණා සුදීර වෙනුවෙන් දුක් වෙමින් විනාශ කරපු කාලය ගැන. එහෙම නැතුව කිසිම දුකක් මට තිබුණේ නෑ සුදීරගේ කතාව ගැන මේ වෙනකොට නම් මගේ හිතේ. සුදීර එක තැන් වෙලා ඉන්නේ මිස්. එයාගේ කොඳුවට පෙළේ දෝෂයක් වෙලා නැගිටින්න ඉඳ ගන්න ඇවිදින්න බෑ. ඇඳේමයි ඉන්නේ. මට ලැබෙන්න හිටිය බබා ඉපදෙනකොටම නැති වුණා. ඇත්තටම මිසේ බබා සුදීරගෙද වෙන කාගේ හරිද කියලා මමවත් හරියට දැනගෙන හිටියේ නෑ. අපේ අම්මා කසිප්පු බිස්නස් කරේ ඒ කාලේ. සුදීර අපේ ගෙදර ආවේ ගියේ කසිප්පු බොන්න. ඒ අතරේ තමයි අපි දෙන්න සම්බන්ධයක් ඇති කරගත්තේ. සුදීර මට මුල් කාලෙම කියලා තිබුණා මිස් එක්කත් එයාගේ සම්බන්ධයක් තියෙනවා කියලා. මිස්ට හොඳ රස්සාවක් එහෙම තියෙන හින්දායි මිස්ගේ අම්මලා මිස්ට ලොකු දෑවැද්දක් දෙනවා කියලා සුදීර හිතන් හිටිය හින්දායි සුදීර හැමදාම කිව්වේ මිස්සෝ තමයි එයා කසාද බඳින්න කියලා. මිස්ගේ දේපල ගැන දැනගෙනම තමයි කිව්වා සුදීර යාළු වුණේ මිස් එක්ක. හොඳ සල්ලිකාර පවුලකින් කසාදයක් කරගත්තම සැපේ ඉන්න පුළුවන් කියලා තමයි සුදීර හිතුවේ. මටත් ඉතින් ඒ වෙනකොට සම්බන්ධ කිහිපයක්ම තිබුණ හින්දා මට මුලදී ගාණක් තිබුණේ නෑ සුදීරට තවත් කෙල්ලෙක් හිටියේ එක. මම කිව්වා කසාද බැන්දමත් සතියකට සැරයක් හරි ඇවිත් යන්න කියලා. එයා ඒකට එකඟ වුණා. ඔහොම ඉන්න අතරේ තමයි මට බබා ලැබෙන්න කියලා දැනගත්තේ. සුදීර වගේ උගත් කඩවසම් කවුරුත් හිටියේ නෑ මගේ අනිත් සම්බන්ධවල. ඉතින් අපේ අම්මා කිව්වා සුදීරලගේ ගෙදර ගිහින් කියමු කියලා මගේ බබා සුදීරගේ කියලා. මමත් කල්පනා කරලා බලද්දි අනික් හැමෝම කුලිය වැඩ කරන, වැලි පොලේ වැලි ගොඩ දාන, ගඩොල් කපන වගේ දේවල් කරලා එදිනෙදා කීයක් හරි හොයාගන්න ඉන්න හිටින තැනක්වත් නැති ආතක් පාතක් නැති පිරිමි. ඉතින් සුදීර එක්ක ගියොත් මට දුක් විඳින්න නැතුව සැපට කාලා ඇඳලා ඉන්න පුළුවන් කියලා මටත් හිතුණා. ඉතින් මම අපේ අම්මා එක්ක ගිහින් සුදීරගේ අම්මට කිව්වා මගේ දරුවා සුදීරගේ කියලා. ඒ අම්මා පොළවේ පස් කකා අඬා වැටුණා මිස් ගැන කියලා. මිස් වගේ සීදේවි දැරිවියෙක්ට ද්‍රෝහි වුණා කියලා සුදීරට සාප කර කර බැන්නා. ඒත් අවසානයේ වෙන කරන්න දෙයක් නැතිකමට තමයි මාවේ ගෙදරට එක්ක එන්න ඒ අම්මා කැමැත්ත දුන්නේ. මාවේ ගෙදරට එක්ක ගියාට මාව නීත්‍යානුකූලව කසාද බැන්දේ නෑ සුදීර.
එයා කිව්වා මිස්ස කසාද බැඳලා මිස්ගේ සල්ලි දේපල අරන් රට යමු කියලා මට. මමත් ඒකට කැමති වුණා. ඒ ඉන්න අතරේ තමයි සුදීරගේ රස්සාව නැති වුණේ. ඊට පස්සේ මාසේ වියදමට බොරු කියලා මිස්ගෙන් සල්ලිත් ගත්ත බව මම දන්නවා. සුදීර මට ඒත් කිව්වේ මං ගැන මිස්ට කිව්වා එහෙම කියලා තියෙද්දිත් මිස් එයා පස්සෙන් එනවා කියලයි. මිස් ළඟ තියෙන ඔයාලා දෙන්නගේ ෆොටෝ පෙන්නලා නඩු දානවා කියලා බය කරන් මිස් එයා පස්සෙන් එනවා කියලයි එයා කිව්වේ. සුදීර කැමති නෑ කිව්වා ඒ වෙද්දි මිස්ස දකින්නවත්. මට ආදරේ කිව්වා. දැන් ඕන මිස්ගෙන් ගැලවෙන්න ක්‍රමයක් කිව්වා. මම ඒ කතා සේරම විශ්වාස කරා. මම හිතුවේ මිස් මගෙන් මගේ මිනිහව උදුරගන්න හදනවා කියලා. ඒත් මිස් සුදීරලගේ ගෙදර ආව වෙලාවේ තමයි මට තේරුණේ මට සුදීර කියලා තිබුණ සේරම බොරු බව. මම එතනින් පස්සේ ටිකටම රණ්ඩු කරා මාව නීතියෙන් කසාද බඳින්න කියලා. මාස 2කට විතර පස්සේ සුදීර ආගිය අදක් නැති වුණා. දන්න කියන හැම තැනම හෙව්වා. පොලිසියටත් කිව්වා. ඒත් හොයා ගන්න නම් බැරි වුණා. බබා ලැබෙනකන් සුදීරගේ ගෙදර හිටියට බබා නැති වුණ හින්දා සුදීරගේ අම්මා කිව්වා එයාට බෑ කියලා තවත් මාව බාර අරන් කන්න බොන්න දෙන්න. බබත් නැති හින්දා කසාදත් බැඳලා නැති හින්දා මට යන්න කිව්වා අපේ ගෙදර. එහෙම ගිහින් ඉදි තමයි දවසක් සුදීරගේ ගෙදරට ආව ටෙලිග්‍රෑම් එකකින් දැනගත්තේ සුදීර මෙහෙ ඉස්පිරිතාලේ කියලා. ඒ ඇවිත් බලද්දී එයා මෙහෙත් ගෑනු කෙනෙක් කසාද බැඳලා ඉඳලා තියෙන්නේ. ඒ ගෑනු කෙනා එක්කම යද්දි තමයි බයිසිකලේ කන්දකින් පෙරලිලා ඉස්පිරිතාලේ ගෙනියලා තියෙන්නේ. ඒ ගෑනු කෙනා දවස් කීපයකට පස්සේ මැරුණා. එයාගේ ඉඩමකුයි ගේ කෑල්ලකුයි තිබුණා. අපි දැන් ඉන්නේ එහෙ. මට ඉතින් මේ මිනිහව අතෑරලා දාලා යන්න හිත දුන්නේ නෑ. මගේ හිත නිතරම කිව්වා මිස්වයි සුදීරවයි වෙන් කරේ මම කියලා. මමත් ඔහේ වැටිලා මේ මිනිහව බලා හදාගෙන මේ කඩෙත් කරගෙන ඉන්නවා මිස්. සුදීරගේ බිරිඳ එක දිගට මේ කතාව කියන් ගිහින් නැවැත්තුවේ පුංචි හතියෙකුත් එක්ක වගේ. මට හරි අනුකම්පා හිතුණා මේ මිනිස් ජීවිත ගැන. ඒ අය මේ අයගේ ජීවිත අපායක් කරන්නේ නේද කියලා මට හිතුණා. බබි, ඔයාට සුදීර බලන්න යන්න ඕනද? නිසල් මගෙන් අහද්දී මට හිනාවක් ගියා. සුදීරගේ මට දැන් බලන්න දෙයක් තියෙනවද කියලා මගේ හිත මගෙන්ම ඇහුවා. සුදීර කියන්නේ මට දැන් තවත් එක ආගන්තුකයෙක් විතරයි. නෑරන්, එයාව බලන්න යන්න ඕන නෑ. අපි පුළුවන් උදව්වක් මේ අක්කට කරලා යමු දැන්. නැත්තම් අපිට රෑ වෙනවා. මම හුඟක් නිවුණු හඬින් එහෙම කියද්දී නිසල් එයාගේ පර්ස් එක ගත්තා අතට. ඒ වෙලාවේ අපි ළඟ තිබුණ සල්ලි සේරම ටිකේ අක්කා අතට ගුලි කරපු මම ආපහු වාහනේට එන්න කලින් අවංකවම හිතට දැනුණ දෙයක් කිව්වා යාට. මට ඇත්තටම මේ කතා එකකින්වත් වැඩක් නෑ අක්කේ දැන්. මම ඔයාටයි සුදීරටයි එක දෙයකට පින් දෙනවා. ඒ තමයි අක්කේ මාව සුදීරගෙන් අයින් කරපු සහ කරවපු එක. එහෙම නොවුනා නම් එක හිතක් නැති කාලකන්ණි මිනිහෙක් වචනවලින් විතරක් කියන බොරු ආදරයකට රැවටිලා ඒ මිනිහව කසාද බැඳගෙන මම ජීවිත කාලෙම විඳවනවා. අනික එහෙම වුණා නම් මගේ මේ රත්තරන් මහත්තයවත් එයාගේ මේ මහා මෙරක් වගේ ආදරේවත් මට ලැබෙන්නේ නෑ. ඉතින් අන්න ඒ ඔයාලා දෙන්නම එකතු වෙලා කරපු වැඩේට පින් ඔයාලට. මම එහෙම කියලා නිසල්ගේ අත බදාගෙන සතුටින් ඇවිත් වාහනේට නැග්ගා. වාහනේ සීට් එකෙන් වාඩි වුණ නිසල් මගේ කම්මුල් දෙක යාගේ අත්වලට මැදි කරගෙන මගේ නළලට හාදුවක් තිබ්බා. කාලකන්ණි මිනිස්සු අපිට අතරේ මගදී අතෑරෙන්නේ අපේ ජීවිතේට වටිනාම මිනිස්සු මුණ ගැහෙන්න කියලා මම කොහේදෝ දැකපු වදනක් ඇත්ත නේද කියලා මට හිතෙද්දී මම සැහැල්ලුවෙන් hina උනේ හිත සතුටින් පිරීලා යද්දී.